Hi everyone. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ටිකක් වෙනස් විදිහේ දෙයක් තමයි ඔයාලත් එක්ක share කරගන්න අරගෙන ආවේ. ඉතින් ඔයාලා මගේ thumbnail එකේ වගේම preview එකේ දකින්න ඇති මම අද මොකක්ද කරන්න යන්නේ කියලා. එයා 100කින් කොහොමද ලක්ෂ 5ක් මවන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් අපිට මේකට මුලින්ම බොක්ස් එකක් ඕන වෙනවා. මම මේක තමයි හදන ගමන් ඉන්නේ. ඔයාලා මේකට ටිකක් ලොකු බොක්ස් එකක් ගන්න. මොකද අපි ලක්ෂ 5ක් නේ එකතු කරන්නේ. ඊපස්සේ අපිට ඕන වෙනවා A4 කොලයක් හරි half sheet කොලයක් හරි. මෙන්න මේ A4 කොලේ අරගෙන අපි කොටු 100ක් ලකුණු කරගන්න ඕන. මේ කොටු 100 ලකුණු කරගනිද්දී පළල පැත්තට කොටු 10යි, දිග අතට කොටු 10යි ගන්න. එතකොට හරිම ලේසි. මෙන්න මේ විදියට කොටු 10 කොටු 100 ලකුණු කරගෙන අපි මේ හැම කොටුවක්ම අංක කරගන්න ඕන. අංක කරගන්න ඕන එක කොටුවක් පළවෙනි කොටුව 1 අන්තිම කොටුව ඉවර වෙන්නේ 100ෙන්. ඒ විදියට ඔයාලා මේකට පාට දෙකකින් පෑන් දෙකක් ගන්න. එතකොට අපිට බලා ගන්න හරිම ලේසි. ඒ වගේම පහසුයිනේ. දැක්කාම එකම පාටින් තියෙනකොට අඳුර ගන්න අමාරුයිනේ. ඒ නිසා පාට දෙකක පෑන් දෙකක් ගන්න අරගෙන පළවෙනි කොටුව ලකුණු කරගන්න 1 කියලා. ඒ විදියට මුලින් ඉඩ තියලා කොටු ටික ලකුණු කරගන්න. ඊට පස්සේ ඒක ලකුණු කරගත්තට පස්සේ අනිත් පාට පෑන අරගෙන අපි එකතු කරන්න යන සල්ලි ගාන අපි ලියා ගන්න ඕන. ඒක ලියාගන්නේ මෙහෙමයි. පළවෙනි කොටුවේ ඒ කියන්නේ පළවෙනි වතාවේ අපි රුපියල් 100යි, දෙවෙනි වතාවට යද්දී රුපියල් 200යි, තුන්වෙනි වතාවට යද්දී 300යි, ඔන්න ඔය වගේ විදියට පස්වෙනි වතාවේ 500යි, ඔය වගේ විදියට අන්තිම 100 වෙනි වතාවේ අපි 10000ක් තමයි ලියවෙන්න ඕන. ඔය විදියට තමයි එකතු කරන්නේ. එතකොට අපි දැන් රුපියල් 100ක් අද කැටේට දානවා නම් ඒ 100 වෙනි කොටුවේ කපන්න ඕන. ආයේ අපිට 100ක් දාන්න බෑ. අපි ආයේ දාන්න ඕන කොටුවක් කපන්න ඕන නම් අපි ආයේ දාන්න ඕන එක්ක 200ක් නැත්නම් 500ක් පුළුවන් නම් 500ක් 10000ක් පුළුවන් නම් අපිට අන්තිම කොටුව කපා ගන්න පුළුවන් 10000ක් දාලා අන්න ඒ විදියට තමයි මේ වැඩේ යන්නේ. අන්තිමට මේ කොටු ටික ඔක්කොම කැපිලේ වරුණාට පස්සේ ඔයාටත් නොදැනීම ලක්ෂ 5ක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ චැලෙන්ජ් එක බාර අරගෙන ඔයාලත් මේ වැඩේ පටන් ගන්න. මමත් අද මේක රුපියල් 500ක් දාලා ස්ටාර්ට් කරා. ඉතින් ඒක ඒ චැලෙන්ජ් එක ඉවර කරලා මම මේ විදිහේ vlog එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු.